දැන් ඔය මෑතකම සිද්ධ වෙච්ච මේ ලෝක යුද්ධය සහ මේ අර්බුදය එක්ක බොරතැල් ප්‍රශ්නයක් ආවනේ. ප්‍රශ්නේද්දිම වත්මන් ආණ්ඩුව ඒකට යම්කිසි ක්‍රියාමාර්ග ගත්තා. QR ක්‍රමේ දාලා කරලා බැලන්ස් කරලා ගත්තා. හැබැයි 2022 වෙච්ච ප්‍රශ්නය ඇදලා අරගෙන මයික් ටිකක් කැමරා ටිකක් උස්සගෙන යන්න ගත්තා. පෙට්‍රල් ෂෙඩ් ගන්න පෝලිං ගන්න. මිනිස්සු මොකද උනේ? මිනිස්සු අර කනාමැ කියන්නේ ගිනි පෙනෙල්ලෙන් බැටකපු මිනිස්සයා කනාමැදිරි එළියට බයයි. ඒක එක. එක පැත්තකින් ඒක තියෙද්දි අර නිරන්තරයෙන් ඔයාගේ ඔළුවට දාලා තියෙන සාවද්ද පරාවර්තනයන් ටිකත් අරගත්තාන් පස්සේ මිනිස්සු බය වුණා. මිනිස්සු කලේ ටට්ටක් ගාලා පෝලිං වලට ගිහලා තෙල් ගහගත්ත එක. තෙල් එකතු කරගත්ත එක නිකන් පුරවගත්ත එක. පැත්ත ගියා බොරුම කියන මේ ආයතන ටික මේ කරන දෙයට මේ ඇති කරන බලපෑමට වත්මන් රජය ඔයාලා වග කියන්න ඕනේ. හේතුව මේවා නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් දේවල්. වල් පැලයක් වැවිගෙන එනවා වගේ නිකන් අපිට දැනුණත් අපි ඒකට හක් ගාලා ලයින් කරනවනේ. අනවශ්‍යයිනේ අපිට වැඩක් නැහැනේ. ඒතකොට නියපොත්තෙන් කඩලා දාන්න තියෙන එක දැන් මේ බෙල්ල ගාවටම ගෙනල්ලා මන්නෙන් කපන තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා. නේ? මේක ඔලුවටත් උඩින් යන්න තියලා මේ ජනතාවගේ ඔලු ගලවගෙන යන්න තියෙන තත්ත්වෙට පත් කරන්නේ නැතුව මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. හේතුව මේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පරපුරක් විදියට අපි සූදානම් නැහැ මේ වගකීම ගන්න වගේම අපි සූදානම් නැහැ අපේ රටට මෙන්න මේ විනාශය තවදුරටත් බලාගෙන ඉන්න. බොරු නැති සත්‍යයේ හඬ True Voice. සත්‍යයේ හඬ ඔබේ බුද්ධියට True Voice.